සුදු ප්‍රතිපත්ති පළමුවනි කොටස බැලුවොත් එම හේතුව සහ බලපෑම තවත් වචනයක් නම් ප්‍රතිපල දෙවියන් වහන්සේ කියන්නේ අපේ පළවෙනි හේතුව මේ මැවීමේ හේතුව බැලුවොත් එම ඒ කියන්නේ අපි කියන්නේ දෙවියන් වහන්සේ කියලා. දෙවියන් වහන්සේ ඇවිල්ලා නිර්මාණකරු. අපි බැලුවොත් සුද්ධ බයිබලෙ බැලුවොත් එම රෝමානු 1:20 වෙනි පදයේ කියන ලෝක මව්තැන් සිට ඇසට නොපෙනෙන උන්වහන්සේගේ දිව්‍ය ලක්ෂණ වන උන්වහන්සේගේ සදාතන බල මහිමයක් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන්වහන්සේගේ මැවිලි වලින් ප්‍රකාශ කර ඇත. ඒ කියන්නේ මැවිලි වලින් අපට උන්වහන්සේව දැනගන්න පුළුවන්. ඒ නිසා මැවිලි අපි සෝදිසි කරලා බලමු. ඒ තව පදයක් තියෙනවා ගීතාවලිය 19 පරිච්ඡේදය පළවෙනි පදය. ආහස්තලයේ දෙවි මහිමය ප්‍රකාශ කරන්නේය. ගුවන්තල එතුමන්ගේ අත්කම් විදහා පාන්නේය. ඉතින් අපි බලමු එන මොකද්ද බලමු මැවීම ගැන. මැවීම මොකද්ද බෑ. මැවීම කියන්නේ ද්විත්ව ලක්ෂණ. දෙවි මානසික ද්විත්ව ලක්ෂණ බලමු මැවීම. කියන්නේ නිර්මාණය සහ ඉෆෙක්ට් කියන බලපෑම. ඉංග්‍රීසියෙන් කියන්නේ cause and effect කියලා. දෙවියන් වහන්සේ හැම දෙයක්ම එයාගේ සුද්ධ වූ භාවය ප්‍රකාශ කරලා තිබෙනවා. බැලුවොත් එහෙම දෙවියන් වහන්සේගේ මැවිල්ලේ හැම දෙයක්ම හැම ජීවියක්ම අභ්‍යන්තර චරිතයක් තිබෙනවා. ඒ වගේම බාහිර හැඩයක් කියන්නේ යම් කිසි රූපයක් තිබෙනවා. අපි කියන්නේ මේ මැවීමේ ඊටාම උසස්ම ජීවිය. උපස්ම ජීවන්නේ මානව වර්ගය. මානව වර්ගය කියන්නේ මනුෂ්‍ය. මානසෙන් උස්පු පුද්ගලයා. ඒ මනුෂ්‍යයාට තිබෙනවා අභ්‍යන්තර චරිතයක් තියෙනවා. ඒ වගේම බාහිර හැඩයක් තියෙනවා. ඒ මානව වර්ගයට කියන්නේ හදවත සහ මනසක් තිබෙනවා. ඒකේ මනස කියන්නේ සිත. සිත කියන දෙයක් තියෙනවා. ඒ වගේ සිත හැඩයකුත් තිබෙනවා. ඒ වගේ බැලුවොත් එම සතුන්ට තියෙන සහජ බුද්ධියක් තියෙනවා. සහජ බුද්ධියෙන් සත්ත්ව මනස තිබෙනවා. ඒ වගේම හැඩයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ශරීරයක් තියෙනවා. ඒක අපිට පේනවා. ඒ කියන්නේ ශරීරය අපිට දැනගන්න පුළුවන් අභ්‍යන්තර තිබෙන චරිත. නැත්නම් එයාගේ හැසිරීම ගැන අපිට තේරුම් ගන්න අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම බැලුවොත් එහෙම තව එක ශාක නැත්නම් පැල. ඒකේ ශාක වල තියෙන මනසක් තියෙනවා. ශාක වල හැඩයක් තියෙනවා. හැම ශාකයකම තියෙන ශාක කියන්නේ පැල වර්ගයක. බැලුවොත් එහෙම කොස් ගහක් නැත්නම් අඹ ගහක්. ඒ වගේම පොල් ගහක්. හැම දෙයකට තිබෙන හැඩයක් තියෙනවා. ඒ වගේම ඒකට ශාක මනසක් තියෙනවා. සූර්යයා පැත්තට නෙලා යනවා. ඒ කියන්නේ සූර්ය පායනකොට ශාක එකේ තිබෙන ඒ ගති ගුණයක්. ඒවා බැලුවොත් එහෙම අණු නැත්නම් කියන පදාර්ථ තිබෙන දේවල්. අණු පරමාණු අංශු. ඒ කියන්නේ අංශු කියන්නේ පරමාණු හැදෙන පරමාණු එකතු වීම අණු හැදෙන. ඒ වගේ ඒවල තිබෙන යම්කිසි චරිතයක් තියෙනවා. ආවේනික විදාන ස්වභාවයක් තියෙනවා. ආවේනික විදාන ස්වභාවය. ඒ වගේම යම්කිසි ස්වරූපයක් තියෙනවා. හැඩයක්. ඒ කියන්නේ අපි මේ හැඩෙන් අපිට පුළුවන් එක අපි විග්‍රහ කරන ඒ කියන්නේ අපි ඒක හොඳට සෝදිසි කිරීමෙන් ඒ කියන්නේ මැවීම නැත්නම් අපිට පෙනෙන දේවල් ඒවා හොඳට සෝදිසි කිරීමෙන් අපිට දැනගන්න පුළුවන් මේ කියන්නේ මොකද්ද මේ ඉෆෙක්ට් එක කියන්නේ ඒ කියන්නේ බලපෑමෙන් අපිට තේරුම් ගන්න අවස්ථාවක් තිබෙනවා. ඒවා බැලුවොත් එහෙම තව දෙයක් තිබෙනවා. ඒ කියන්නේ මැවීම ගත්තේ තියෙනවා ධන ධාතු සහ ඍණ ධාතු කියන අදහස. ඒ කියන්නේ පිරිමි සහ ගෑනු. ඒ කියන්නේ වර්ග දෙකක් තිබෙනවා. හැම ජීවයක වර්ග දෙකක් තිබෙනවා.
ඒ කියන්නේ පිරිමි සහ ගෑනු එකතු වීමෙන් තමයි යම් කියන්නේ තම වර්ගය බෝ කරනවා. ඒ වගේ බැලුවොත් මානව වර්ගයේ පිරිමි සහ ගෑනු සතුන්ටත් තිබෙනවා පිරිමි සහ ගෑනු. පැලවලට තියෙනවා රේණු තියෙනවා පිස්තල් කියන්නේ. ඒවා අණු වලට තියෙනවා ධනාත්මක අණු තියෙනවා ධනාත්මක ආයන සහ ඍණාත්මක ආයන. ඒ වගේ පරමාණු ගත්තොත් ධන ආරෝපිත නියුක්ලියස් සහ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන තිබෙනවා. ආංශික ගත්තොත් ප්‍රෝටෝන ධනාත්මක ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගත්තොත් ඍණ ආරෝපණයක් තිබෙනවා. ඒ නිසා මේ හැම දෙයකම ප්‍රතිඵලයක් වශයෙන් දෙවියන් වහන්සේ වෙලා එකට හේතුව නිසා මේක මේ වගේ මැවීමක් තිබෙනවා. ඒ කියන්නේ ප්‍රතිඵලයක් තිබෙනවා. එහෙනම් බලමු මොකද්ද මේ හේතුව කියන්නේ. මේ හේතුව අපි ඒ වගේම හැම ජීවිත අපි කියවා අභ්‍යන්තර චාරිත්‍රය සහ බාහිර හැඩයක් තිබෙනවා. මනුෂ්‍යයෙක් තිබෙනවා අභ්‍යන්තර චාරිත්‍රය බාහිර හැඩයක්. ඒ වගේම මනුෂ්‍යයාගේ බැලුවොත් මනුෂ්‍යයාට ඒ කියන්නේ අංග තුනක් තිබෙනවා. ඒ කියන්නේ මනුෂ්‍යයාගේ බුද්ධියත් ඒකේ අභ්‍යන්තර චාරිත්‍රයේ අංග තුනක් තිබෙනවා. බුද්ධිය, හැඟීම සහ කැමැත්ත තිබෙනවා. ඒ කියන්නේ ධන බුද්ධියකුත් තිබෙනවා. ධන හැඟීමක් තියෙනවා. ධන කැමැත්තක් තියෙනවා. ඒ කියන්නේ ධන බුද්ධිය කියන්නේ යම්කිසි දෙයක් නිර්මාණශීලී බුද්ධියක් තියෙනවා. අලුත් දෙයක් හදාගෙන අලුත් දෙයක් ඒ කියන්නේ සත්‍ය වශයෙන් ඇති කිරීමට බුද්ධියක් තිබෙනවා. ඒ වගේ ඒක නිර්මාණය කරන්නේ හැඟීමක් ඇතිව ඒක නිර්මාණය. ඒක කරන්න නම් කැමැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ ධන කැමැත්ත තියෙනවා. ඒ වගේම ඍණ බුද්ධියකුත් තිබෙනවා. ඒක ඍණ බුද්ධියක් කියන්නේ ඒ කියන්නේ ලබා ගන්නා බුද්ධියක්. ඒ කියන්නේ ලබා ගන්නා බුද්ධියක් තිබෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම අපි බැලුවොත් අපි ශිෂ්‍යයන් වශයෙන් ගුරුවරයා අපිට උගන්වනවා. අපි ශිෂ්‍ය වශයෙන් අපි ඒක අහුම්කම් දෙනවා. අහුම්කම් දෙන ඒවා අපි ලබා ගන්න බුද්ධියක්. ඒ වගේම හැඟීමක් කියන්නේ ඒ වගේ හැඟීමක් කියන්නේ ආසාවක් තියෙනවා. ආසාවක් තියෙනවා ඒ වගේ ඒ කියන්නේ සත්‍ය කියන දේවල් අහ ගැනීමට ආසාවක් තියෙනවා. ඒ වගේ කැමැත්තක් තියෙනවා. ඒ අහ ගැනීමෙන් ඒකෙන් යම් කිසි දෙයක් කරන්න. කැමැත්තක්. ඒ කියන්නේ ඍණ කැමැත්තක් තියෙනවා. ඒ නිසා අපි බුද්ධිය, හැඟීම්, කැමැත්ත යොදාගෙන තමයි අපි නිර්මාණශීලී වෙන්නේ. ඒ වගේම අපි බැලුවොත් මොකද්ද මේ මැවීම අපි මවන්නේ මොන හේතුවකටද? යම්කිසි හේතුවක් තියෙනෝනේ අපි ඒ කියන්නේ හේතුවක් නැත්තම් අපි මොකුත් කරගන්නේ. හේතු ඇවිල්ලා හදවත කියන්නේ ඒ කියන්නේ ප්‍රීතියක් ලබා ගැනීමට ඇතිවන උද්වේගය ආදරය තුළින්. ඒ කියන්නේ ඒ ප්‍රීතිය තමයි අපි හුඟක්ම හොයන්නේ. ප්‍රීතිය කියන්නේ සන්තෝෂය. සන්තෝෂයට තමයි අපි හැම දෙයක්ම කරන්නේ. යම්කිසි ඒක උත්තේජනය වෙන්නේ අපේ හදවතින් තමයි ඒක ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ ද්විත්ව ලක්ෂණ අපි නිතරම දකින්න පුළුවන්. ද්විත්ව ලක්ෂණ කියන්නේ අභ්‍යන්තර බාහිර ඒ කියන්නේ ධනත්වය ඍණත්වය ඒ කියන්නේ මේ පිරිමි සහ ස්ත්‍රී ඒ කියන්නේ දෙකම අපිට ඒක පේනවා. ඒ නිසා හැම දෙයක්ම මවන හේතුවක් තියෙනවා. මවන හේතුව ඇවිල්ලා හදවත නිසා. හදවතේ විග්‍රහය ඇවිල්ලා කියන්නේ ප්‍රීතිය ලබාගෙන ඇතිවන උද්වේගය ආදරය තුලින්. ආදරය තුලින් තමයි අපි මේ වගේ උද්වේගයක් ආසාවක් අපි කැමැත්තක් දක්වනවා. ඒ වගේ අපි දෙවියන් වහන්සේ දිත්ක ලක්ෂණ බැලුවොත් එනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ දෙවියන් වහන්සේ මුල්ම අභ්‍යන්තර චරිතයක්. ඒ මුල්ම අභ්‍යන්තර චරිතය ඒ කියන්නේ මැවීමට නැත්නම් ඒ කියන්නේ මැවීමට යොදවලා තිබෙනවා. ඒ වගේම මුල් බාහිර ආකෘතිය බාහිර හැඩය කියන අදහස. බාහිර ආකෘතියක් තියෙනවා. ආකෘතිය තමයි ඒ දේවල් ඇතිවෙන්නේ. මේක හැම දෙයක්ම දෙවියන් වහන්සේ ඇවිල්ලා මිනිස්යාව
මැව්වේ එයාගේ ස්වරූපය. ඒගේ ස්වරූපය අනුකූල එයා මනුෂ්‍යයා මවා තිබෙන්නේ. ඒ මනුෂ්‍යයා බැලුවොත් ඒ මනුෂ්‍යයා තිබෙනවා අභ්‍යන්තර බාහිර ඒ වගේම ස්ත්‍රී සහ පුරුෂ කියන ලිංග දෙකක් මේ මැවිලේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ මේවා තිබෙන ඒවා වෙන පවතින්නේ ඒවා සහයෝගය ඒ සාධිත නැත්නම් මොකද එකතු වෙලා ඒක පැවතෙන. ඒ කියන්නේ සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් කියන සබ්ජෙක්ට් කියන්නේ ක්‍රියාවක් යොදවන්නට ඇතිවන උද්වේගය. ඒ ඔබ්ජෙක්ට් කියන්නේ ලබා ගැනීම. දීම සහ ලබා ගැනීම කියන අදහස. සබ්ජෙක්ට් කියන්නේ හැමදෙස්සම දෙන පුද්ගල. ඔබ්ජෙක්ට් කියන්නේ ලබා ගන්න පුද්ගල කියන අදහස. එතන වස්තු ඔබ්ජෙක්ට් වස්තු සබ්ජෙක්ට් කියන්නේ එක විෂය කියන්නේ ඒක උපුටා ඉංග්‍රීසියෙන් කියන්නේ ඉනිෂියේෂන් කියලා. ඉනිෂියේෂන් යන පුද්ගල කියන අදහස. ඒ නිසා හැම දෙයක්ම මනුෂ්‍යම වෙත තියෙන දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් සියලු දේවල් වෙත තියෙන සංකේත. දෙවියන් වහන්සේගේ සංකේත. ඒ කියන්නේ අපි මැවිල්ල යොදාගෙන මැවිල්ල ඉගෙනගෙන මැවිල්ල අයිගේ මනුෂ්‍ය අමතරව මැවිල්ලේ ස්වභාවය ගැන ඉගෙන ගැනීමෙන් අපිට නොයෙක් දේවල් අධ්‍යයනය කරන්න පුළුවන්. නොයෙක් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මනුෂ්‍ය ආසයානාවල් ඒ කියන්නේ ඒකට පුළුවන් වුණේ ඒ කියන්නේ මැවීම සෝදිසි කිරීමෙන් ඒගලන්ට පුළුවන් වුණා. ඒ කියන්නේ ආසයානවන් ඉතාම මොකද ඉතාම කම්ප්ලෙක්ස් ඉතාම සංකීර්ණ තාක්ෂණ දියුණු කිරීමට පුළුවන් වුණා. ඒ කියන්නේ මැවීම ඉගෙනගෙන මැවීම අධ්‍යයනය කරගෙන ඒ කියන්නේ මනුෂ්‍යයට පුළුවන් යම්කිසි දෙයක් නිර්මාණය කරන්න. ඒ නිර්මාණය කරන්න හැකියාව ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ මැවීම නිසා. දෙවියන් වහන්සේගේ ස්වරූපය මැවීම නිසා මනුෂ්‍යයට ඒ වගේ අවස්ථාවක් ලැබී තිබෙනවා. බොහොම ස්තුතියි මේ ප්‍රතිපත්ති නැත්නම් මූලධර්ම ගැන මම හරි ආසයි තවත් දුරට ගෙන යන්න. මේක ඇත්තටම මම මේ දේශන පාත්වන්නේ සංචුර දේශභාව නිෂ්පාදනයකින් මේ හුන්ජින් බූන් කියන සම්බූජ්‍ය සම්යම් බූන්ගේ බාලපුත්‍රයා. බොහොම ස්තුතියි මම තවත් මේ ලක්ෂ්‍ය මේ දේශන ගෙනීමල සහ මේ පළවෙනි කොටස දෙවෙනි කොටසත් පිළියෙල කරනවා. බොහොම ස්තුතියි මට ආයුකම් දෙන්න දීම සඳහා.